සුබ දවසක් සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපි තවත් අලුත් වීඩියෝ එකකට. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට විද්‍යාපීඨයකට ඇතුළත් වුණාට පස්සේ ඉගෙන ගන්න තියෙන විෂයන් පිළිබඳව ඔයාලව දැනුවත් කරන්න. එහෙනම් වැඩි විස්තර නැතුව අපි බලමු මොනවද මේ අපිට ඉගෙන ගන්න තියෙන විද්‍යාපීඨ විෂයන් කියලා. විද්‍යාපීඨයකට ඇතුළත් වුණාට පස්සේ ඉගෙන ගන්න තියෙන විෂයන් මූලික වශයෙන් විශේෂ ශාස්ත්‍ර තුනකට බෙදෙනවා. ඒ තමයි සාමාන්‍ය විශේෂ ශාස්ත්‍රය, වෘත්තීය විශේෂ ශාස්ත්‍රය, විශේෂ විශේෂ ශාස්ත්‍රය කියලා මේ විෂයන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. සාමාන්‍ය විශේෂ ශාස්ත්‍රයට විෂයන් 9ක් අන්තර්ගත වෙනවා. ඒ තමයි සිංහල භාෂාව, දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව, ICT, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය, චිත්‍ර, නැටුම්, සංගීත, නාට්‍ය හා රංග කලාව. වෘත්තීය විශේෂ ශාස්ත්‍රයට විෂයන් 6ක් අන්තර්ගත වෙනවා. ඒ තමයි අධ්‍යාපන මනෝවිද්‍යාව, අධ්‍යාපන මාර්ගෝපදේශනය හා උපදේශනය, අධ්‍යාපන සමාජ විද්‍යාව, අධ්‍යාපන ව්‍යවහාර අධ්‍යාපන මූලිකාංග පාසල් කළමනාකරණය, අධ්‍යාපන මිනුම් හා ඇගයීම්. විශේෂ විශේෂ ශාස්ත්‍රයට අන්තර්ගත විෂයන් ගණන 5යි. ඒ තමයි ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ගණිතය, විද්‍යාව හා ක්‍රම විද්‍යාව යන මේ විෂයන් ජීව විද්‍යා විෂය ධාරාවට අයත් වෙනවා. ඊළඟට උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය කාණ්ඩයකින් හදාරලා ප්‍රාථමික අධ්‍යාපන පාඨමාලාවට ඇතුළත් වන අයෙකුට මෙන්න මේ කියන විෂයන් ඉගෙන ගන්න තියෙනවා. සිංහල භාෂාව, ගණිතය, පරිසරය, බුද්ධ ධර්මය, ඉංග්‍රීසි භාෂාව මේ විෂයන් විශේෂ විශේෂ ශාස්ත්‍ර යටතේ ප්‍රාථමික අධ්‍යාපන පාඨමාලාවට අපිට ඉගෙන ගන්න තියෙන විෂයන්. ඒ වගේම විශේෂ අධ්‍යාපන පාඨමාලාව සඳහා අයදුම් කළ අයෙකුට සිංහල භාෂාව, ගණිතය, ඉංග්‍රීසි භාෂාව කියන විෂයන් ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට තාක්ෂණ වේදයේ පාඨමාලාව සඳහා සම්බන්ධ වන අයෙකුට යාන්ත්‍රික විද්‍යාව, විදුලි ඉංජිනේරු තාක්ෂණය, ශිල්ප කලා, සිවිල් ඉංජිනේරු තාක්ෂණය යන පාඨමාලා හැදෑරීමට හැකියාව තියෙනවා. යාන්ත්‍රික විද්‍යාව යටතේ යාන්ත්‍රික විද්‍යාව හා ප්‍රායෝගික තාක්ෂණ කුසලතා යන විෂයන්ද, විදුලි ඉංජිනේරු තාක්ෂණය යටතේ විදුලි ඉංජිනේරු තාක්ෂණය හා ප්‍රායෝගික තාක්ෂණ කුසලතා යන විෂයන්ද, ශිල්ප කලා පාඨමාලා යටතේ ශිල්ප කලා ප්‍රායෝගික තාක්ෂණ කුසලතා යන විෂයන් හැදෑරීමට හැකියාව තියෙනවා. ඉතින් මේ කියන විෂයන් තමා අපේ ඉල්ලුම් කරන පාඨමාලාවට අනුව අපිට විද්‍යාපීඨයකට ගිහිල්ලා කරන්න තියෙන විෂයන්. ඉතින් අද වීඩියෝ එකත් ඔයාලට වැදගත් කියලා හිතුණා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, channel එකත් subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. හැමෝටම ජය වේවා.